මම හිතනවා ළඟ ඇති කියලා හිතනවා. හරිද? මම බෝඩ් එකෙත් මේක අඳින්නම්. හරි. අපි ගිය සතියේ කතා කරපු මෙමරි බූස්ට් එකට පොඩ්ඩක් හාත්පසින්ම වෙන සමුතුම එකක් තියෙනනේ. බලන්න. මෙමරි බූස්ට් 2 එක නිකන් ගැලීම් සටහනන්නේ නිකන් කර්මාන්ත රසායනය වගේ නේ පොඩ්ඩක්. හරි. ඔබ දුන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට දේවල් එහෙම මෙහෙම අමුණ ගන්න පුළුවන්ද? දේවල් ඇනලයිස් කරගන්න පුළුවන්ද? රට අඳුර ගන්න පුළුවන්ද කියන එකට තමයි දුන්නේ. හරිද? රයිට්. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි බලමු. මෙන්න මෙහෙම දාලා තියෙනවා මේගොල්ලෝ. නයිට්‍රජන්, සල්ෆර්, I, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඔහොමනේ. මේ ඔක්කොටම කොටුවක් ගහලා එතනින් වෙනම ඊතලයක් දාලා තියෙනවා. එතන මැද්දේ ඇල්ෆා කාබන් කියලා තියෙනවා. ඊළඟට එතන වටේ ඔහොම නිකන් කාණ්ඩ මොකක් හරි හතරක් වගේ එකක් දාලා තියෙනවා. ඔහොම යනවා නේද? ඊළඟට හයිඩ්‍රජන් ඔක්සිජන් දෙන්නට සඟල වහරහක් දාලා එතන උඩ තියෙනවා H2O අනුපාතය 2ට 1යි කියලා. 2ට 1යි. ඊළඟට මේ බෝලයක් අස්සේ දාලා තිනවා ඒකළු කැපිටල් E කියන්නේ. දන්නේ නැහැ කවුද කියලා තාම. ඊට පස්සේ මෙතන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තුන් දෙනාටම මෙහෙම සංගල වරහණක් දාලා තියෙනවා. ඒක මෙහෙම දෙකට බෙදලා තියෙනවා. එක පැත්තක තියෙනවා හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1 නෙමෙයිලු. අනිත් එක එහෙම මොනවත් කියලා නැහැ. හරිද? අනිත් එක එහෙම මොනවත් කියලා නැහැ. උඩ එකේ කියලා තියෙනවා ජෛවීය ආකාර 3යි කියලා. ජෛවීය ආකාර 3යි කියලා ඔන්න ඔහොම තුනක් තියෙනවා. මොනවද දන්නේ? තුනක් තියෙනවා. 1යි 2යි 3යි. ඊළඟට පල්ලෙහැක ගත්තොත් එහෙම පල්ලෙහැකේ මෙහෙම මෙතන ලොකු හිස්තැනක් තියෙනවා. ඊළඟට මෙහෙම එකක් තියෙනවා. කැපිටල් A ධන කැපිටල් A හැදෙනවා හිස්තැනක් E. ඊට පස්සේ හැදෙනවා කැපිටල් A ධන B හිස්තැනක් ලැක්ටෝස් ධන E. අම්මට සිත. ලැක්ටෝස් ධන E. ඔහොම එකක් නේද? පළවෙනි හිස්තැනය ගත්තොත් එම පළවෙනි හිස්තැනයේ තියෙනවා කාබන් මෙන්න මෙහෙම කාබන් ගානක් දාලා තියෙනවානේ. කාබන් 3, කාබන් 4, කාබන් 5 ඒවා කීයක් තියෙනවද? කාබන් 5 ඒවා 3යි, කාබන් 6 ඒවා 3යි. කාබන් 6 ඒවා 3යි. හරි. මේ ටික බලාගමුද දැන්? මේ ටික බලමු. දැන් මේ වගේ එකක් දුන්නම කලබල වෙන්න එපා. ඕවා මේ වගේ ඒවා ඉන්නේ නැහැ පේපර් එකට. මේ අපේ ක්ලාස් එකේ දුන්නට මේ ගොල්ලොන්ගේ අර මතක ශක්තිය ඇනලයිස් කරන්න පුළුවන් හැකියාව වර්ධනය කරන්න මේක දුන්නේ පොඩ ආතලයකට දුන්නේ ඈ. හරි. රයිට්. ඕකේ ඉන්නේ නැහැ. ඒ ලෙවල් වලට මේ වගේ එකක් ඉන්නේ නැහැ. හරිද? හරි. මේ බලන්න. මේකෙන් ඔයාගේ මෙමරි එක තමයි පොඩ්ඩක් හැදෙන්න ඔයාට එහෙන් මෙහෙන් තොරතුරු ගන්න පුළුවන්ද කියන එක. හරි බලමු. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, සල්ෆර්, නයිට්‍රජන්. මේ පහම තියෙන්නේ කාගේද? ඔය පහම තියෙන්නේ. ඔය පහම මූලද්‍රව්‍ය සංයුතිය විදිහට තියෙන්නේ ප්‍රෝටීන වල නේද? ඔය පහම තියෙන්නේ. ප්‍රෝටීන. ඇල්ෆා කාබන් එකක් තියෙනවා. ඇල්ෆා කාබන් එකක් තියෙනවා. ප්‍රෝටීනයක් ඇල්ෆා කාබන් එකක් තියෙනවා කියන්නේ ප්‍රෝටීන එක කාගේද ඇල්ෆා කාබන් එකක් තියෙන්නේ? ප්‍රෝටීන හැදලා තියෙන ඇමයිනෝ අම්ලයක නේද මැද්ද ඇල්ෆා කාබන් එකක් තියෙන අසමමිතික කාබන් එකක් තියෙන අසමමිතික කියන්නේ වටේට වෙනස් කාණ්ඩ හතරක්. ආයෙනම් ඇමයිනෝ අම්ලයක තියෙන කාණ්ඩ හතර මොනවද? හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ඊළඟට කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා. ඇමයින් කාණ්ඩයක් තියෙනවා. ඊළඟට ආර් කාණ්ඩයක් තියෙනවා. ආර් කාණ්ඩයක් තියෙනවා. හරිනේ. මේ හතර ඉදරින් ඉවරයි. ඊට පස්සේ මේ පැත්තට එමු. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තුන් දෙනා තියෙනවා. ඒක ගිහිල්ලා දෙකට බෙදෙනවා. ඒ කියන්නේ දෙපැත්තකට යනවා. එක පැත්තක තියෙනවා හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1 නෙමෙයි. අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල නම් හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1යිනේ. කාබෝහයිඩ්‍රේට් වල නම් හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1යි. එහෙනම් ෂුවර් එකටම මේක මොකෙක් වෙන්න බැයිද? කාබෝහයිඩ්‍රේටයක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේ කවුද ලිපිඩයක්? අනිත් එක දීලා තිනවා ජෛවීය ආකාර 3යි. අපි ඉගෙන ගන්නවා ලිපිඩ වල ජෛවීය ආකාර 3 මොනවද ළමයි? මේදය. ඔන්න උත්තර. ෆොස්ෆොලිපිඩ. අනිත් එක ස්ටෙරොයිඩ්. ඔන්න උත්තර. ඔච්චරයි. මේදේ ෆොස්ෆොලිපිඩ ස්ටෙරොයිඩ්. හරිද? රයිට්. ඊට පස්සේ
ඊළඟ එක බලන්න මෙන්න මෙතන තියෙනවා කාබන් 3 කාබන් 4 5 ඔහොම කාබන් 3 ඉඳලා කාබන් 6 වෙනකන් ඇත්තටම කාබන් 7 වෙනකන් තියෙනවා අපේ සිලබස් එකේ තියෙන කාබන් 6 වෙනකන් විතරයි කාබන් 3 ඉඳලා කාබන් 6 වෙනකන් ඔහොම තියෙන්නේ කාගේද කාබෝහයිඩ්‍රේට් වල කාගේද ඔහොම තියෙන්නේ මොනොසැකරයිඩ් වල නේද ඉතින් එහෙනම් මෙතනට මොනොසැකරයිඩ් ලියන්න මොනොසැකරයිඩ් ඊළඟට මේ එකකට එකක් ඉස්සරහින් ආයේ මේ මොනවද තියෙන්නේ මේ එකකට එකක් ඉස්සරහින් තියෙනවා ඔව් ඉස්තැන් තියෙනවා ලියන්නනේ උදාහරණ වෙන්න එතන ලියන්න තියෙන්නේ කාබන් 3 නම් ට්‍රයෝස කියන එක නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙලා තියෙන උදාහරණ ඔයා මෙහෙම ලිව්වත් අවුලක් නැහැ කාබන් 3 කියන්නේ ට්‍රයෝස එහෙම ලිව්වත් අවුලක් නැහැ හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ ඒකට මම ලකුණු දෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා කාබන් 3 නම් අපි හිතමුකෝ ඔයා උදාහරණ ලියන්න නැතුව ඉතින් ට්‍රයෝස කියලා ලියනවා හරි කාබන් 4 නම් ටෙට්‍රෝස කියලා ලියනවා කාබන් 5ට පෙන්ටෝස කියලා තුන් පාරක් ලියන්න ඕනේ නෑනේ උදාහරණ ලියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ කාබන් 3නේ ට්‍රයෝස වලට උදාහරණේ ග්ලිසරැල්ඩිහයිඩ් ඔක්කොම මේ මතක් වෙන එක කරන්නේ වක්‍රාකාර ග්ලිසරැල්ඩිහයිඩ් කාබන් 4 නම් එරිත්‍රෝස් ස්වභාවයේ විරල එක්කෙන කාබන් 5 තුනක් තිබ්බනේ රයිබෝස් එක්කෙනෙක් අනිත් එක්කෙනා රිබියුලෝස් අනිත් එක්කෙනා ඩියොක්සිරයිබෝස් රයිබෝස් රිබියුලෝස් ඩියොක්සිරයිබෝස් කාබන් 6 තුන් දෙනෙක් හිටියා කවුද ග්ලූකෝස් ඊළඟට ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් ඔන්න ඔහොම සෙට් එකක් හිටියා හරිද ඊට පස්සේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් මෙතන මේ මෙන්න මෙයාට ග්ලූකෝස්ට දීලා තියෙනවා කැපිටල් මෙතන දීලා තියෙන්නේ මෙහෙම කැපිටල් A B C හරි කොහොම හරි ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් නේ ඔය තුන් දෙනා කැපිටල් A B C පල්ලෙහාට එන්නකො පල්ලෙහා මෙහෙම දාලා තිනවා කැපිටල් A දන්න කැපිටල් A ගෙන් හැදෙනවා E කියලා එක්කෙනෙක් අපි දන්නවා කැපිටල් A B C කියලා තුන් දෙනෙක් ඉන්නවා දැන් ඇත්තටම මම මෙහෙම ලියන එකත් වැරදි කමන්නේ නැහැ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් තුන් දෙනා ඉන්නවා එක්කෙනෙක් A එක්කෙනෙක් B එක්කෙනෙක් C නේ හරි කැපිටල් A දෙන්නෙක් එක සමාන දෙන්නෙක් එකතු වුණාම හැදෙනවා තව එක්කෙනෙක් අපි දන්නවා මේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්නේ ග්ලූකෝස් එකතු වුණාම හැදෙන්නේ කවුද ග්ලූකෝස් එකතු වුණාම මෝල්ටෝස් හැදෙනව නේද එහෙනම් මේ කවුද මේ මෙතන ඉන්නේ මෝල්ටෝස් එහෙනම් කැපිටල් A කියන්නේ ග්ලූකෝස් ඒක හරි ඊළඟට මෙතන බලන්න A දන B හැදෙන්නේ ලැක්ටෝස් දැන් අපි දන්නවා A කියන්නේ ග්ලූකෝස් අපි ෂුවර් එකටම දන්නවා A කියන්නේ ග්ලූකෝස් ග්ලූකෝස්ට ගැලැක්ටෝස් එකතු වුණොත් නේද ලැක්ටෝස් හැදෙන්නේ එහෙනම් කැපිටල් B කියන්නේ ෆ්‍රුක්ටෝස් නෙමෙයි කැපිටල් B කියන්නේ ඇත්තටම ගැලැක්ටෝස් පිළිවෙල මාරු කරලා දීලා තියෙන්නේ කැපිටල් C කියන්නේ ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් දන E දැන් අපි දන්නවා E කියන්නේ කවුද E කියන්නේ ජලය මේ බලන්න මේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1යි E කියන්නේ ජලය H2O ලියන්න නැත්නම් ජලය කියලා ලියන දෙකම හරි ඊළඟට තව පල්ලෙහා තියෙනවනේ ඊළඟට තියෙනවා මෙහෙම A ධන C හිස්තැනක් E කවුද ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් හැදෙන්නේ කවුද සුක්‍රෝස් ධන ජලය ඔය ටික පුරව ගත්තනේ ඊළඟට තව ඊතලයක් තියෙනවා ඒකේ කොටු මෙන්න මෙහෙම කොටුවක් දාගෙන දැන් මට ඔය කොටු අර පැත්තට දාන්න බෑ මං කොටු අනිත් පැත්තට කරලා අඳින්න කමන්නේ මෙහෙම අඳින්නකො නැත්නම් ඊළඟට ඒක බලයි අය ඔහොම ඇන්ද කියලා මෙහෙම කොටුවක් දාලා තියෙනවා ඒක බෙදලා තියෙනවා මෙන්න මෙහෙම කෘත්‍ය අණුව කියලා බෙදලා තියෙනවා ආකාරය අණුව කියලා ආයෙ බෙදලා තියෙනවා කෘත්‍යයි ආකාරය අණුව කියලා ඒකට ඊළඟට මෙහෙම තියෙනවා 1 2 කියලා කෘත්‍ය අණුව බෙදලා තියෙනවා දෙවිදියකට ආකාරය අණුව බෙදලා තියෙනවා දෙවිදියකට බලමු දැන් මෙතන මොනොසැකරයිඩ්ස් කතා කරා ඩයිසැකරයිඩ්ස් කතා කරා කෘත්‍ය අණුව සහ ආකාරය අණුව මේ එකම බ්‍රාන්ච් එකේ ඉන්නේ එහෙනම් කාබෝහයිඩ්‍රේට්ම තමයි කෘත්‍ය සහ ආකාරය අණුව බෙදන්නේ කාවද අපි ඉගෙන ගත්තේ පොලිසැකරයිඩ් එහෙනම් මෙතනට අපි දාමු පොලිසැකරයිඩ් කියලා පොලිසැකරයිඩ් කෘත්‍ය අණුව බෙදුවේ කොහොමද සංචිත ඊළඟට මෙතන ව්‍යුහමය ආකාරය අණුව බෙදුවේ කොහොමද රේඛීය කට්ටිය හිටියා ආයේ ශාකනීය වෙච්ච කට්ටිය හිටියා ඔච්චරයි වැඩේ ඉවරයි ඔච්චරයි සරල එකක් හැබැයි ටිකක් හිතන්න තිබ්බ එකක් මහා ලොකු එකක් නෙමෙයි ගානට යන රටාව තේරුම් ගත්තා නම් හරි රයිට්